මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම ස්ටුඩන්ට්ස්ලා මේ වෙනකොට බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් කියලා කියන්න පුළුවන් ඇප්‍රන්ටිස් ෆාමසිස්ට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වීම. එහෙම නැත්නම් ආධුනික ඖෂධ වේදිකයෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ SLMC එකේ රෙජිස්ටර් වීමේ process එක ස්ටාර්ට් වෙනවා කියලා මේ වෙනකොට ඉන්ෆෝම් වෙලා තියෙනවා. ඉතින් ඔක්තෝබර් 2 වෙනිදා ඉඳලා මේ රෙජිස්ට්‍රේෂන් එක ස්ටාර්ට් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඒ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන තැන ඉඳලා මොන වගේ ක්වොලිෆිකේෂන්ස් ඔයාලට තියෙන්න ඕන මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම අපිට ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්නේ කොහොමද සහ ඒ ඇප්ලිකේෂන් එකේ තියෙන්න ඕන දේවල් මොනවද කියන එක. ඉතින් ඒ වගේම මම මේ වීඩියෝ එකේ එන්ඩ් එකේ දාලා තියෙනවා තොරතුරු කොහොමද මේ ස්ටෙප්ස් ටික එහෙම නැත්නම් ඔයා කොහොමද ස්ටෙප් වයිස් මේක ෆිල් කරගන්නේ කියලා. ඉතින් ඒක රිෆර් කරලා ඒ සම්බන්ධව ඒ වීඩියෝ එකත් එක්කම ෆිල් කිරීමේ ක්‍රියාවලිය කරන්න. එතකොට ඔයාලට මේක ප්‍රොසෙස් එක වර්ධින්න නැතුව ෆිල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපි අලුත් පාඨමාලාවන් ස්ටාර්ට් කරනවා. ඔක්තෝබර් 6 තමයි පළවෙනි සෙෂන් එක පැවැත්වෙන්නේ රාත්‍රී 8ට. ඕනෑම ස්ටුඩන්ට් කෙනෙක්ට සම්බන්ධ වීමේ හැකියාවක් තියෙනවා ෆස්ට් ඩේ එකේ සෙමිනාර් සෙෂන් එකට. ඉතින් හැමෝටම good luck කියලා කියනවා. මේක බලලා අවශ්‍ය contents ටික අරගන්න. මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් comment section එකේ දාන්න. අපි group එකට සම්බන්ධ වීම සඳහා මම comment section එකේ WhatsApp group එකේ link එක දාලා තියෙනවා. Right? Okay. Good luck. Applications submit කරන process එක දෙවෙනිදා ඉඳලා තමයි අවස්ථාව දීලා තියෙන්නේ SLMC එකෙන්. ඔයාලට සබ්මිට් කිරීමේ හැකියාව තියෙන්නේ ඔක්ටෝබර් 2 onwards. නමුත් මේ වෙනකොට ඇප්ලිකේෂන් එක available වෙනවා. මම ඒක ඩවුන්ලෝඩ් දැන් ඔයාලට ළඟත් ඇති ඇප්ලිකේෂන් එක මේ වෙනකොට. නමුත් මම ඒක ඩවුන්ලෝඩ් කරන හැටිත් පෙන්නන්නම්. ඊට අමතරව ගොඩක් important areas මොනවද දැනගන්න ඕන කියන එක සම්බන්ධව අවබෝධයක් දෙන්නම්. මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා අපේ ප්‍රෝග්‍රෑම් එකේ මේ වෙනකොට ඉන්න ස්ටුඩන්ට්ස්ලාත් ඉන්නවා. ඒ වගේම සම්බන්ධ වෙලා ඉන්නවා අලුතෙන්ම සම්බන්ධ වෙන ස්ටුඩන්ට්ස්ලා. ඒ වගේම කලින් ප්‍රෝග්‍රෑම්ස් වල තවම රෙජිස්ටර් වෙලා නැති ස්ටුඩන්ට්ස්ලාත් මේ අද දවසේ සම්බන්ධ වෙලා ඉන්නේ. right. දැන් ඇඩ්මිෂන් රික්වයර්මන්ට් එක සම්බන්ධව කතා කරද්දී දැන් කලින්ට වැඩිය දැන් අපි මීට කලින් කතා කරපු සෙෂන්ස් වලදී කතා කරාට වැඩිය චේන්ජ් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම කාරණේ. right. එතකොට ඒජ් එකේ කැටගරි එකක් නැහැ. කොහොමත් less than 18 years බෑ කියලා තමයි තියෙන්නේ. නමුත් above 18 ඕනම කෙනෙක්ට මේක ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒජ් එකේ restriction එකක් නැහැ කියලා අපිට කියන්න පුළුවන්. මොකද බහුතරයක් අය මෙතන A levels කරලා ඉන්නේ කොහොමත් අවුරුදු 18ට වැඩි වෙනවා A levels කරලා ඉවරනකොට. එතකොට ඊළඟට අපි බැලුවොත් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මෙතන. දැන් මේකේදී අර සිලබස් එක ලෝකල්ද එහෙම නැත්නම් ෆොරින්ද කියලා අදාළ නැහැ. එතකොට ඉන්ටේක් එකේදී මේ පාරත් ඒ විදිහටම තමයි ගැසට් වෙලා තියෙන්නේ. මම මේ ගැසට් එකේ තියෙන එක තමයි මේ කොපි පේස්ට් කරලා තියෙන්නේ මෙතෙන්ට. එතකොට GCE O level including pass just pass එකක් තිබ්බනම් ඇති. S pass එකක් තිබ්බනම් ඇති. සහ මේකෙදි මේ ෂයි එක වැදගත් වෙන්නේ නැහැ. ඔයාලා පාස් එකක් තියෙනවා නම් ඒක ප්‍රමාණවත්. ඇප්ලයි කිරීම සඳහා ඉංග්‍රීසි වලට මොන ෂයි එකේ හෝ. හැබැයි පාස් වෙන්න ඕන. right. ඊළඟට have passed GCE A level or an equivalent examination. equivalent examination කියලා කියන්නේ උදාහරණයක් බ්‍රිටිෂ් සිලබස් එකක් වෙන්න පුළුවන්. US සිලබස් එකක් වෙන්න පුළුවන්. ඔය කේම්බ්‍රිජ් තියෙන A levels O levels ඒවා කරලා ඉන්න ස්ටුඩන්ට්ස්ලාට. right. ඒක equivalent qualification එකක් වෙනවා. ඊට අමතරව ඔයාලගේ තියෙනවා නම් වෙන මොනවා හරි qualification එකක් I mean ඒ කියන්නේ ලංකාවේ A level නොවන ඒක apply කරලා බලන්න පුළුවන්. ඉතින් අපිට equivalent qualification කියන එක verify කරන්න SLMC එකකින්. එතකොට අපිට apply කරලා බැලීමේ අවස්ථාව තියෙනවා. right. ඒක. මොකද ඒක upload කරන්න තැනක් තියෙනවා. එතෙන්ට දාන්න පුළුවන්. in 3 subjects pass වෙලා තියෙන්න ඕන chemistryත් එක්ක. at least 2 of the following subjects. ඒ කියන්නේ chemistryත් සමග biology, botany, physics, zoology, agriculture
or another biological science subject acceptable to the council එල්ලකොට මෙట్లా තියෙනවා. ඒතර council එකෙන් accept කරලා තියෙන list එකක් දීලා නැහැ මේක සම්බන්ධව biological related subject area එකක් නම් කරලා තියෙන්නේ ඒක accept වෙනවා. නමුත් chemistry තියෙන්න ඕන as a subject. chemistry තියෙන්න. එතකොට ඊළඟ දේ තමයි මේ application එක download කරන්න පුළුවන් මේ වෙනකොට available වෙලා තියෙන website එකේ. website එකේ available වෙලා තියෙන application එක මම පෙන්නන්නම් ඔයාලට. මම මෙතෙන්ට එන්න කලින් පොඩ්ඩක් නිකන් ඒක පෙන්නගෙන යන්නම්. බලන්න මේ තියෙන්නේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ වෙබ්සයිට් එක. එතකොට මෙතනින් ඔයාලා ක්ලික් කරාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් මෙඩිකල් කවුන්සිල් එකේ වෙබ්සයිට් එකේ මම මේ ලයිව් ලොග් වෙලා ඉන්නේ. sorry. එතකොට මෙතන තියෙනවා ඩවුන්ලෝඩ්ස්. එතෙන්ට ගිහිල්ලා පුළුවන්. එහෙම නැත්තම් මේක මේ රීසන්ට්ලිම නෝටිස් වෙච්ච එකක් නිසා දැනට වෙබ්සයිට් එකේ මෙතන තියෙනවා සෙප්ටැම්බර් 29 පබ්ලිෂ් කරපු එක තියෙනවා available වෙනවා. එතන ඒක ඔයාලට ක්ලික් කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඔය විදිහට. ක්ලික් කරාට පස්සේ බලමු අපි කොහොමද දෙන්නේ කියලා. ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා නෝටිස් එක. හරිද? නෝටිස් එක තමයි එන්නේ. ඔයාලට පුළුවන් මේක දැන් මෙතන පොඩි එරර් එකක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට නම්. right මම ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා පෙන්නන්නම්. මේකේ ඩවුන්ලෝඩ්ස් තියෙනවනේ. මේකේ ඩවුන්ලෝඩ්ස් වලට ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ්ස් වල තියෙන බලන්න. මම පොඩ්ඩක් මේක මැක්සිමයිස් කරන්න. බලන්න දෙවෙනියට තියෙන්නේ. පේනවද දැන්? ඩවුන්ලෝඩ්ස් වල දෙවෙනියට තියෙනවා application for registration as apprentice pharmacist කියන. ඒතර ඒක ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතන ඉන්න ස්ටුඩන්ට්ස්ලා උන් දැක්ක ගොඩක් අය ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා මේ වෙලාව වෙද්දී. ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ බහුතරයක් ස්ටුඩන්ට්ස්ලා අපි right අපි බලමු. හරි. එතන මේ ඇප්ලිකේෂන් එක තමයි තියෙන්නේ. මේක තමයි ඇප්ලිකේෂන් එක තියෙන්නේ. right. එතන මම නැවත පොඩ්ඩක් අතෙන්ට යනවා මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කිරීම සම්බන්ධව මම මේ පැහැදිලි කිරීම කරේ ඔයාලට මුලින්ම. මම අතෙන්ට එන්න නැවතත් මේක කතා කරලා ඊට පස්සේ ඒ ඇප්ලිකේෂන් එක තියෙනවනේ. එතන තියෙන මේ ඇප්ලිකේෂන් එක අපි ෆිල් කරන්න ඕන. ෆිල් කරන එක ගැන මම බේසික් අයිඩියා එකක් දෙන්නම්. හැබැයි අප්ලෝඩ් කරන ප්‍රොසෙස් එකට මම ඒකේ අපි YouTube වීඩියෝ එකක් තියෙනවා. ඒකේ අප්ලෝඩ් කරන ප්‍රොසෙස් එකේ ලොකු වෙනසක් වෙලා නැහැ. මේ ප්‍රොසෙස් එකේ චේන්ජ් එකක් තියෙනවා. ඒ ටික ගැන මම පැහැදිලි කරලා දීමක් කරන්නම්. එතකොට අපි කරන්න ඕන මොකද්ද? අර ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න ඕන. ෆිල් කරලා SLMC එකේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න ඕන. එතකොට මේ වෙබ්සයිට් එකට යන හැටි සහ අප්ලෝඩ් කරන ප්‍රොසෙස් එක ගැන මම අයිඩියා එකක් දෙන්නම් දැන්. නමුත් දෙවෙනිද ඉඳලා තමයි ඔයාලට ඒකේ ප්‍රොසෙස් එකට එන්ටර් වෙන්න පුළුවන්. අපි දෙවෙනිදාට මේ ගෲප් එකට දැන් මේකේ ඉන්න ගෲප් එකට සහ තව පිරිසක් ඉන්න මම අද එක සෙෂන් එකක් කරන්නේ. ගෲප් එකට වීඩියෝ එක ලින්ක් එක දාන්නම් ඔයාලට. එතකොට ඒකේ ස්ටෙප්ස් ටිකත් එක්කම යන්න පුළුවන්. මම දැනට අයිඩියා එකක් දෙනවා ඒක ගැන. නමුත් ඒ ස්ටෙප්ස් ටික ෆලෝ කරගෙන අනිවාර්යෙන්ම වරද්දන්න එපා. මොකද හේතුව ඔය ස්ටෙප්ස් ටික දැන් සමහර ස්ටුඩන්ට්ස්ලා දැන් මේක ඇවිල්ලා පිරවීමේ හැකියාව කියන එක එහෙම නැත්නම් ඉංග්ලිෂ් නොලෙජ් එක කියන එකම නෙමෙයි. අපේ අතින් පොඩි හරි වැරදීමක් වුණොත් පුරවගෙන යද්දී අපිට සිද්ධ වෙනවා සමහරලාට SLMC එකට කෝල් කරලා ඒක නැවතත් තිබුණු තත්ත්වයට හදව ගන්න. ඒ නිසා ස්ටෙප්ස් ටික හරියට ෆලෝ කරගෙන හිමින් වීඩියෝ එකත් එක්ක ෆිල් කිරීම කරා. right මම ගැන අයිඩියා එකක් දෙන්නම්. right එතකොට important instructions මේ පාර රිලීස් කරලා තියෙනවා. මේ අලුත්ම ඒවා ටික මම ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. සුපර්වයිසර් ගැන කතා කරද්දී එහෙම නැත්නම් ඔයාලා සයින් කරගන්න ඕනනේ. මෙන්න මේ සයින් කරන ප්‍රොසෙස් එක සම්බන්ධව
ගයිඩ්ලයින් එකක් ඉෂු වෙලා තියෙන. ඒ කියන්නේ ඔයාලගේ අර ඇප්ලිකේෂන් එක තියෙන්නේ. මම නැවත පෙන්නන්නම්. ඒ ඇප්ලිකේෂන් එකේ මෙතෙන් දෙන්න කලින් මම නැවත පෙන්නලා එන්නගේ එක. ඇප්ලිකේෂන් එක බැලුවට පස්සේ මේ ඇප්ලිකේෂන් එකේ පොඩ්ඩක් ඉන්න. මේ ඇප්ලිකේෂන් එක ගත්තට පස්සේ ඇප්ලිකේෂන් එකේ බලන්න තියෙනවා මම කීපයක් අපි කතා කරගමු. මෙතන ෆුල් නේම්. ඒක කොහොමද පුළුවන් නේ පුරව ගන්න පුළුවන්. මෙතන මේල් ෆීමේල් මෙන්න මෙතන තියෙනවා EPF number ETF number සම්බන්ධව මම ඒක ගැන අයිඩියා එකක් දෙන්නම් ඉදිරියේදී. ඊළඟට address mobile number residence number තියෙනවා නම් NIC ඔයාගේ ID number එක email එක ඊළඟට මෙතන තියෙනවා O level exam එකේ results දාන්න තියෙනවා index number එකත් එක්ක EA එකත් එක්ක ඊට පස්සේ මෙතන තියෙනවා A level exam සහ යුනිවර්සිටි එකේ ඔයා ගිහිල්ලා තියෙනවා නම් ඒකේ රිසල්ට් එක මෙතන ඇප්ලයි කරන්නත් පුළුවන්. right ඒ වගේම ඔයා මෙතන ටික් කරලා certify that මේ කියපු ඒවා ඇත්ත කියලා sign එකක් දාන්න. ඊට පස්සේ දැන් ඔයා practice වෙන තැන pharmacist ඉන්නවනේ. ඒ කියන්නේ මේක apprentice pharmacist කියලා තමයි මේ අවුරුදු 2ක කාලය ඉන්. එතකොට ෆාමසිස් කෙනෙක් යටතේ ප්‍රැක්ටිස් වෙනවා කියන එක කියවෙන්නේ එතනදී. එතකොට මේ වැඩ කරන ෆාමසි එක එහෙම නැත්නම් සයින් කරන ෆාමසි එක එයාගේ ෆාමසිස්ගේ නේම් එක මෙතන තියෙන්න ඕන. ඒ වගේම එයාගේ රෙජිස්ටර් එකේ තියෙන විදියට ඇඩ්‍රස් එක තියෙන්න ඕන. මතක තියාගන්න මෙතන එන්නේ ෆාමසිස්ගේ ඇඩ්‍රස් එක. නැතුව ෆාමසි ඇඩ්‍රස් එක නෙමෙයි. ෆාමසිස්ගේ නම සහ ෆුල් නේම් එක සහ ෆාමසිස්ගේ පර්සනල් ඇඩ්‍රස් එක. මෙතන ෆාමසියේ නම මෙතන ෆාමසියේ ඇඩ්‍රස් එක. right ෆාමසි ඇඩ්‍රස් එක පටලවා ගන්න එපා. ඊළඟට මෙතන ටික එක දාලා සයින් කරන්න ඕන ෆාමසිස්ට්. එතකොට ඔය පළවෙනි පේජ් එක. right ඒක. එතකොට ඊළඟට මෙන්න මෙතන තියෙනවා මේකට කියන්නේ ළමයි ඉන්ඩෙන්චර් ෆෝම් එක කියලා. නැත්තම් ඔයාලා හොයයි ඇප්ලිකේෂන් එක දීලා තියෙනවා කෝ ඉන්ඩෙන්චර් ෆෝම් එක කියලා. ඇප්ලිකේෂන් එකේම මේ දෙවෙනි පේජ් එක තමයි ඉන්ඩෙන්චර් ෆෝම් එක. හරිද? දැන් නොදන්න අයට කියන්නේ දන්න නැත්නම් ඇතිද? right. එතකොට මේ ඉන්ඩෙන්චර් ෆෝම් එක ගත්තම මේක ඔයාලට නැවත ලැබෙනවා. මේක තියාගන්න ඕන අනාගතයේදී එක්සෑම් එක ගන්න ඇප්ලයි කරද්දී මෙන්න මේ කොලේ එයාලට දෙන්න ඕන. පළවෙනි පාර ඇප්ලයි කරනකොට මේකේ ඔරිජිනල් කොපි එක තමයි අපිට දෙන්න තියෙන්නේ. එතනින් එහාට නැවත ඇප්ලයි කරනවා නම් ෆොටෝකොපි එකක් තමයි ඇප්ලිකේෂන් එක සඳහා භාවිතා වෙන්නේ මේකෙම. right. එතකොට මේකේ ෆිල් කරන එක ගැන කියන්න කලින් මම නැවත එන්නම් අතෙන්ට. හරි. එතකොට ෆාමසිස් සම්බන්ධ එතනදී අපි දැන් මේ ෆිල් කරනවනේ. මේ ෆිල් කරන එකේදී ෆාමසිස් සම්බන්ධව කතා කරද්දී pharmacist එහෙම නැත්නම් your supervising practicing pharmacist must be registered with SLMC. මොකද ළමයි මේ SLMC එකේ සමහර pharmacistලා register වෙලා නැහැ recently. right? ඒ කියන්නේ හැම pharmacist කෙනෙක්ම register වෙලා නැහැ. සමහර pharmacistලා ඉන්නවා මේ ඒ කියන්නේ ඒක පොඩ්ඩක් මග හැරිලා ගිහිල්ලා. ඒතකොට පරණ ලයිසන් එකෙන් තාම රන් වෙනවා. නමුත් ෆාමසිස්ට් දන්නේ නැහැ සමහර ලාවට. එයා අලුත් වෙලා නැහැ. ඉතින් එතකොට ඔයා සයින් කරද්දී බලන්න ඕන එයා SLMC එකේ ඒ කියන්නේ එයාගේ රෙජිස්ට්‍රේෂන් එක රිනියු කරපු කෙනෙක්ද කියලා. හදිස්සියෙන් හරි රිනියු වෙලා නැත්තම් ඔයා ඉන්ටර්විව් එකට ගියාට පස්සේ මොකද වෙන්නේ? ආපහු ඔයාට රිටර්න් වෙනවා. ඔයාට ගිහිල්ලා වෙන ෆාමසිස්ට් කෙනෙක් හොයාගෙන සයින් කරන්න වෙනවා. ඉතින් සමහර ස්ටුඩන්ට්ස්ලා මට පර්සනලි කෝල් කරලා තියෙනවා. එයාලා සයින් කරන්න ගිහින් අනේ සර් මාර වැඩේ මේ හොයාගන්න නැද්ද ෆාමසිස්ට් කෙනෙක් ඉක්මනට මෙහෙමයි සයින් කරපු ෆාමසිස්ට් මේ රෙජිස්ටර් වෙලා නැහැ කියලා කියනවා මේක ගැටලුවක් කියලා. right. ඒක නිසා මම දැම්මම කියන්නේ. මොකද හැමදේම ඇප්ලිකේෂන් එකේ සඳහන් නොවන නිසා.
ඒ වගේ ප්‍රායෝගික ගැටලු වෙනවා. හැබැයි මේකේ තියෙනවා දැන් මේ පාර මෙන්ෂන් කරලා your supervising එහෙම නැත්නම් practices pharmacist must be registered with SLMC as a pharmacist. Pharmacist and hold active registration. මේ active registration කියන්නේ ඒක. එයාට active registration එකක් මේ වෙනකොට තියෙනවා. සාමාන්‍යයෙන් හැමෝටම වගේ මේ වෙද්දි තියෙනවා නැත්තේ නෑ. සමහර අය ඉන්නවා අලුත් නොකරපු. right. ඊළඟට අනික් කාරණය තමයි ගොඩක් අය අහන ප්‍රශ්නයක් මම ඒ කියන්නේ හොස්පිටල් එකේ ඉන්නව මගේ මෙන්න මෙහෙම රිලේෂන් කෙනෙක් ෆාමසිස්ට් කෙනෙක් එයාට කියලා සයින් කරගන්න පුළුවන්. ඒකේ හැකියාවක් නැත. එතකොට serving as community pharmacist. community pharmacy. ඒ කියන්නේ ඔයාලගේ නිකන් පාරවල් වල තියෙන ඔය සාමාන්‍ය ෆාමසි තියෙන. ඒ වගේ ෆාමසි. නැත්තම් private pharmacy එකක work කරන pharmacist කෙනෙක් විය යුතුයි. hospital එක හෝ ඒ වගේ කියන්නේ private hospital එක නම් ගැටලුවක් නැහැ. එතකොට ඒ ස්ටුඩන්ට් ඒ hospital එකේ training වෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් government sector එකේ pharmacist කෙනෙක් වෙන්න විදියක් නැහැ. පැහැදිලි? right. ඒ තවත් කාරණයක්. හැබැයි මතක තියාගන්න මේ වෙනකොට මෙතන සම්බන්ධ වෙලා ඉන්නවනම් මීට කලින් රෙජිස්ටර් වෙච්ච ස්ටුඩන්ට්ස්ලා එයාලට මේ කියන දේවල් අදාළ වෙන්නේ නැහැ. රෙජිස්ටර් වෙලා නම් කොහොමත් මේක ඇත්තටම අහන්න ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. හරි. එතකොට ඊළඟ දේ තමයි මේක හරිනේ කමියුනිටි ෆාමසි එකක ෆාමසිස්ට් කෙනෙක් වෙන්න ඕන සයින් කරන කෙනා. මේ පොදුවේ තියෙන ප්‍රශ්න ඇත්තටම ගොඩක් ඒවා විසඳෙනවා මේ කතාවත් එක්ක. ඊළඟට each supervising එහෙම නැත්නම් practicing pharmacist shall train a maximum of 6 apprentice pharmacists per calendar year. මේක ගොඩක්ම වැදගත් කාරණයක් ගොඩක් අය නොදන්න කාරණයක්. දන්නේ නැහැ. ඒ කියන්නේ දන්නව නැත්තේ නැහැ. ඒ කියන්නේ දැන් හිතන්න දැන් මම ෆාමසිස්ට් කෙනෙක් විදිහට මට පුළුවන් සයින් කරන්න ස්ටුඩන්ට්ස්ලා 6 දෙනෙක්ට. හැබැයි එක අවුරුද්දකට කැලෙන්ඩර් එකකට එයාලා කැලෙන්ඩර් එක කියන එක කැලෙන්ඩර් කියන එක අර්ථ දක්වලා තියෙන්නේ 1st of January to 31st December. ඒ කියන්නේ ළමයි ගිය අවුරුද්දෙන් පස්සේ මේක මේ කෝල් කරේ නෑනේ රෙජිස්ට්‍රේෂන්. ඒ නිසා දැන් ඉන්න ඕනම ඇක්ටිව් ෆාමසිස්ට් කෙනෙක්ට 6 දෙනෙක්ට සයින් කිරීමේ හැකියාව තියෙනවා. right? පැහැදිලි. ඒ කියන්නේ ෆාමසිස්ට් කෙනෙක්ගේ එක්සීඩ් වෙලා නෑ මේ වෙනකොට. ඕනම ෆාමසිස්ට් කෙනෙක්ට ඇක්ටිව් නම් එයා සයින් කරන්න පුළුවන්. 6 දෙනෙක්ට පුළුවන් එක්කෙනෙක්ට සයින් කරන්න. right. හරි. ඊළඟට ඔයාට ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දි මම ඒක ගැන පැහැදිලි කිරීමක් කරලා දෙන්නම්. ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඊට පස්සේ ඒක අප්ලෝඩ් කරාට පස්සේ ඔයාට පුළුවන්කම ලැබෙනවා ඩේට් එකක් ෆික්ස් කරන්න. මම හිතනවා ගොඩක් අය මේ වෙනකොට සම්බන්ධ වෙලා ඉන්නේ. මට මැසේජ් එනවා මට හැමෝටම රිප්ලයි කරන්න දෙයක් නැහැ මොකද මම මේ වෙලාවට ලොග් වෙලා ඉන්නේ කම්පියුටර් එකෙන් නොවන නිසා. right? ඇත්තටම සෑහෙන හිතුවට වැඩි ලොකු පොපියුලේෂන් එකක් සම්බන්ධ වෙලා ඉන්නවා මම හිතන්නේ වෙබින එකේ ලිමිටේෂන් එකටත් වැඩිය. right. එතකොට අපි එතකොට මේකේ තවදුරටත් මොනවා හරි ගැටලු දෙනවා ඔයාලා දාන්න මම මේක කරගෙන යන අතරේ. එතකොට you can book your preferred in the given calendar. එතකොට given calendar එකේ calendar එකක් යාලා දෙනවා. ඒකේ ඔයාලට පුළුවන් මේ date එක fix කරගන්න. මම ඒක ගැන පොඩි අයිඩියාවක් අදම දෙනවා. හැබැයි අර වීඩියෝ එකෙන් ඔයා ස්ටෙප්ස් ටික ෆලෝ කරගෙන යන්න. right? හරි. එතකොට you can show the same documents at the interview. ඊට පස්සේ ගොඩක් අය අහන ප්‍රශ්නයක් සර් මොකද්ද ඉන්ටර්විව් එකට ගිහිල්ලා කරන්න තියෙන්නේ? අපි ඉන්ටර්විව් එකට ගිහින් මාර වෙලේද මේක ඉගෙනගෙනත් නැහැ මොනවද ඉන්ටර්විව් එකට ෆේස් කරන්න තියෙන්නේ කියලා. ඉන්ටර්විව් කියලා මෙතන කියලා දෙන්නේ ගිහිල්ලා ඉවර වෙලා මේ ෆාමකොලොජි ප්‍රශ්න ඔයාගෙන් අහන්නේ නැහැ. right? මොකද ෆාමකොලොජි අහනවා නම් ඔයා ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න ඕනේ නැහැනේ. ඔයාගේ ඉන්ටර්විව් එකක් කියලා කියන්නේ ඔයාගේ මේ තියෙන ඩොකියුමන්ට්ස් ටික වෙරිෆයි කරන ඉන්ටර්විව් එකක්. ඒ කියන්නේ ඔයාගේ O level certificate එක හරි එකක්ද? A level එක නිවැරදිද? ඒවා ඉන්ඩෙක්ස් නම්බර්. ඒවා ටිකක් චෙක් කරලා බලලා ඒකට ගැළපෙන නමද තියෙන්නේ. මේකේ තව විශේෂයෙන් කියලා තියෙනවා කාගේ හරි නම වෙනස් වෙලා නම් ඔය සමහර අය අපි හිතමු මැරි කරාට පස්සේ විශේෂයෙන්ම ගර්ල්ස් ලගේ සමහර ලාවට සර්නේම් එහෙම වෙනස් කරගන්න ඉන්නවා. එහෙම වුණොත් මැරේජ් සර්ටිෆිකේට් එක ඒ ඩීටේල්ස් ටික ප්‍රොවයිඩ් කරන්න කියලා යාලා කියලා තියෙනවා. right? right. ඊට අමතරව මම කියන්නම් ඒක සම්බන්ධව මේක කියලා තියෙනවා ඩොකියුමන්ට්ස් විදියට එතකොට
duly completed application new revise updated. The revise updated application එක දෙන්න කියලා තියෙනවා. මම නැවත යනවා එතෙන්ට. එතකොට revise application එක. ඒතකොට මතක තියාගන්න ළමයි මේ මම කිව්වා මේකට කියන නම මොකද්ද? මේකට කියන්නේ apprentice pharmacist indenture form. මේක තමයි indenture form එක. බලන්න මේකෙත් තියෙනවා apprentice එහෙම නැත්නම් ඔයාගේ full name එක, address එක තියෙනවා. මෙතන pharmacist කි. මේක මොකුත් ලියන්න එපා. ඒක office use only. pharmacist ගේ නමයි address එකයි. right? SLMC registered number එක. එයාගේ. ඊළඟට මෙතන සාමාන්‍යයෙන් name of the pharmacy and address of the pharmacy. right? ඊළඟට මෙතන ඔයාට එයාලා payment එකක් pharmacy එකෙන් වෙනව නම් ඒ අදාළ කීයක්ද දෙන්න කියන එක. right? ඊළඟට මෙතන තියෙන්න ඕන විශේෂයෙන්ම pharmacist ගේ නම, NIC number එක, signature. ඊළඟට witness කෙනෙක්, සාක්ෂිකාරයෙක් ඉන්න ඕන. එයාගේ නමයි, NIC number එකයි, signature එකයි. apprentice ගෙත් ඒ විදියටම තියෙන්න ඕන ඒ ටික. right? ඒ ටික මතක තියාගන්න. එතකොට ඒ indenture form එක. එතකොට ඔයා ඒ දෙක ඔය පෙන්නපු කොළ දෙක තමයි අපි application එක කියලා කියන්නේ. එතකොට අවශ්‍ය වෙනවා අර application එක. දැන් මම මෙච්චරලා පෙන්නපු application එක indenture form එක ඒකෙමයි තියෙන්නේ. දැන් මේක මෙතන දෙකක් විදියට තිබ්බට application එකේම තමයි කොළ දෙක තියෙන්නේ. ඊළඟට affidavit එක. affidavit එකේ JP එහෙම නැත්නම් attorney at law කෙනෙක් sign කරලා තියෙන්න ඕන. රුපියල් 50 මුද්දරයක් අලවලා ඒකේ ස්ට්‍රක්චර් එකත් අර ඇප්ලිකේෂන් එකේම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ලියවෙන්න ඕන කියලා. ඒතර ඔයාලා මේ හිතන විදිහට මම ශ්‍රී ලාංකික පුරවැසියෙකි මෙහෙම දිවුරා පොරොන්දු වෙමි කියලා එහෙම හිතන විදිහට ලියන්න බෑ. එයාලා ලියලා තියෙන කොපි එකම අරගෙන අතින් ලිව්වට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. type o written okay. එතකොට ඒ ක්‍රම දෙකෙන් එකක් විදිහට ලියලා ඒක සයින් කරන්න ඕන 50 මුද්දරයක සයින් කරලා ඇෆිඩෑවිට් එක රෙඩි කරගන්න ඕන. දැන් මම මේ කියන්නේ මේ වැදගත්ම දේවල්. මොකද ඇෆිඩෑවිට් එක ගිය පාරත් මට මතකයි කවුරු හරි අතින් වෙන මොනවා හරි ලියලා තියෙනවා නම් ඒක ඇක්සෙප්ට් කරේ නැහැ. ආයෙ ගිහිල්ලා අරන් එන්න කියලා කියනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඒකම භාවිතා වෙන්න ඕන. right. හරි. ඊළඟට payment slip එක ඔරිජිනල් පේමන්ට් ස්ලිප් එක මේක 3500ක් ගෙවන්න තියෙනවා. අර ඇප්ලිකේෂන් එකේ තියෙන account detail එක මරදාන people's bank එකට මට මතක විදිහට account එකට ගෙවන්න තියෙනවා. ඒකේ pay slip එකේ ඔරිජිනල් එක තියෙන්න ඕන. එතකොට ATM machine එකකින් ගෙවන්න පුළුවන්කමකුත් තියෙනවා. එහෙම ගෙවුවොත් ඒකේ copy එක තියාගන්න කියලා තියෙනවා. photo copy එකක් අරගෙන. එතකොට NIC එකේ copy එකක් ඕන. O level A level certificate ඕන ලංකාවේ හෝ ඒක අදාළ විදියට recognized එකක් නම් වෙනත් රටක එකක් වුණත් කමක් නැහැ. recognized එකක් තියෙනවා. ඊළඟට passport size photograph එක, self address stamp envelope එකක් ඕන. ඒක අරගෙන යන්න. ඔය ටික අරන් යන්න ඕනේ interview එක දවසට. interview එක දවසට ඔය ටික අරගෙන යන්න ඕන. ඉතින් ඕක තමයි වෙන්න ඕන දේ. ඉතින් ඊට පස්සේ දැන් මේ ටිකම තමයි ළමයි අප්ලෝඩ් කරන්න තියෙන්නේ අර ඇප්ලිකේෂන් එකේ. මොන ඇප්ලිකේෂන් එකේද? මම පෙන්නන්නම් ඒක ඔන්ලයින් කොහොමද ඔයාලා යන්නේ කියන එක ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට you will receive the approved indenture form, include your indenture number and date of the registration. ඔයා මේක ඉන්ටර්වියු එකට ෆේස් කරලා අර ඩොකියුමන්ට් ටික සබ්මිට් කරාට පස්සේ සාමාන්‍යයෙන් සති 2-3ක් සමහරවිට මාසයක් එකමාරක් විතර යන්නත් පුළුවන්. ඔයාට ගෙදරට එනවා ඉන්ඩෙන්චර් ෆෝම් එක. ඊට පස්සේ ඒකේ තියෙනවා date of registration. අන්න ඒ දවසේ ඉඳලා තමයි ඒ කියන්නේ calculate වෙන්නේ ඔයාගේ ඒ කියන්නේ apprenticeship period එක. right. එතකොට ඊට පස්සේ ඔයා ඒක පරිස්සම් කරලා තියාගන්න ඕන නැති කරගන්න නැතුව ඒ කොලේ. ඊට පස්සේ ඒ ඉන්ඩෙන්චර් ෆෝම් එක ඔයාට ගෙදරට ලැබුණාට පස්සේ ගිහිල්ලා කලෙක්ට් කරගන්න ඕන CMCC එකෙන් ටියුස්ඩේ එකක යන්න ඕන අඟහරුවාදා දවසක.
ගිහිල්ලා රෙගියුලේෂන් බුක් එක නම් දැනට ඔන්ලයින් අවයිලබල් වෙනවා. ඒක එතනින් දෙන්නේ. ට්‍රේනින් රෙකෝඩ් බුක් එක කියන එක ගන්න ඕන. රයිට්. ට්‍රේනින් රෙකෝඩ් බුක් එක කලෙක්ට් කරගන්න ඕන. මේක CMCC එකෙන් එහෙම නැත්නම් සිලෝන් මෙඩිකල් කොලේජ් කවුන්සිල් එකේ තියෙනවා ඔෆිස් එකක් මේ සම් බුක්ස් දෙන තැන. එතෙන්ට ගිහිල්ලා ඒක කලෙක්ට් කරගන්න ඕන. රයිට්. හරි. ඊට පස්සේ එක්සමිනේෂන් එක සම්බන්ධව කතා කරද්දි ඒකත් දැන් රීසන්ලි චේන්ජ් වෙලා තියෙන්නේ. ඉතින් දැන් ෆෙබ්‍රුවරි වලත් තියෙනවා. දැන් මේ එන ෆෙබ්‍රුවරි එහෙම නැත්නම් 2026 ෆෙබ්‍රුවරි වල තියෙනවා. දැන් අලුතෙන්ම රෙජිස්ටර් වෙන අයට මේ එක්සෑම් එක ලියන්න බෑ 2026. එතකොට 2026 තියන අයට අපේ රිවිෂන් ක්ලාසස් වලට තමයි සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් තියරි ඉක්මනට කවර් කරගන්න පුළුවන් අපේ වීඩියෝ රෙකෝඩින්ග්ස් වලින්. කොහොම හරි ෆෙබ්‍රුවරි ලියන්න පුළුවන්. එතකොට ෆෙබ්‍රුවරි ඕගස්ට් කියන දෙකේම දැනට එක්සෑම්ස් පැවැත්වෙනවා. රයිට්. ෆෙබ්‍රුවරි ඕගස්ට්. එතකොට මේ එක්සෑම් දෙක ඒ කියන්නේ මේක පවත්වන්නේ මෙඩිකල් කොලේජ් කවුන්සිල් එක හරහා තමයි පවත්වන්නේ. එතකොට අපි බැලුවොත් මේ එක්සෑම් එකේ කන්ටෙන්ට් තුනක් තියෙනවා. ඒ තමයි රිටන් එක්සෑම් එක, ඔස්පි එක, වයිවා එක. මම මේක සම්බන්ධව සාමාන්‍ය නිතරම එක්සැමිනේෂන් ස්ට්‍රක්චර් එක ගැන කතා කරනවා. ඒ නිසා මම මේකෙදි ලොකු කාලයක් ගන්නෑ මේ වැඩේට. මේකේ ඔයාලට එක්සෑම් ස්ට්‍රක්චර් එක ගැන බලන්න ඕන නම් ඒකටත් එක්සැමිනේෂන් ස්ට්‍රක්චර් කියලා වීඩියෝ එකක් තියෙනවා YouTube එකේ. ඒක රිෆර් කරලා බලන්න. රයිට්. එතකොට මේ ටිකම කතා කරලා තියෙනවා මම එතන මොනවද තියෙන්නේ. සහ එක්සෑම් එකේ ලකුණු දෙන්නේ කොහොමද? ලකුණු ගන්න ඕන වැඩිපුර මොන වගේ පේපර්ස් වලටද කන්ටෙන්ට් එකකටද කියන්නේ. මෙඩිකල් කවුන්සිල් එකේ වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඇප්‍රන්ටිස් ෆාමසිස්ට් කියන එක තියෙනවා. ඒකෙන් ඔයාට ඩවුන්ලෝඩ් කියන එකට ගිහිල්ලා උඩ තියෙන වෙබ්සයිට් එකේ ඩවුන්ලෝඩ්ස්. ඩවුන්ලෝඩ්ස් වලට ගියාම ඒකේ තියෙනවා දෙවෙනියට ඇප්‍රන්ටිස් ෆාමසිස්ට් කියන එක. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඒක ෆිල් කරන්න පටන් ගන්න පුළුවන්. දැන් මම ෆිල් කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. රයිට්. එතකොට මේකේ බලන්න මෙන්න මේ දෙවෙනියට තියෙන එක ඇප්‍රන්ටිස් ෆාමසිස්ට් ඔය විදිහට තියෙනවා. රයිට්. මොකද තියෙන්නේ? හරිනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ එකක් එනවා. මම මේකේ වීඩියෝ එක හදලා දානවා. ඔයාලට දානවා දෙවෙනිදා ඉඳලානේ කොහොමද ඉතින් මේක කරන්න පුළුවන්. එතකොට දැනට කරන්න තියෙන දේ මොනවද? දැනට කරන්න පුළුවන් ඇෆිඩැවිට් එකක් හදාගන්න එක. දැනට කරන්න පුළුවන් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා ෆිල් කරගන්න එක. සහ ෆාමසිස්ට් කෙනෙක් හොයාගන්න එක. ෆාමසියක් නැත්නම් ෆාමසි එකක් හොයාගන්න එක. ෆාමසි තියන අයට නම් කොහොමද ප්‍රශ්නයක් නැහැ. ෆාමසි එකක් නැත්නම් ෆාමසි එකක් හොයාගන්න. එතකොට e-service කියන තැන මෙතන තියෙනවා new account එකක් create කරන්න කියලා. එතකොට ඔයා ඒ steps ටික follow කරන්න. මම මේකේ steps ටික ඔයාලට දානවා. මම කිව්වා වීඩියෝ එක දාන්නම්. එතකොට ඒකෙන් පුළුවන් steps ටික කරගන්න. එතකොට ඒක ඔයා මෙතන තියෙනවා මේ create new account කියන. create new account පේන්නේ නැතුව ඇති. මම මේක පේනවා ඔයාලට මෙතන create new account. මේක පේනවා මම දාන ડોකියුමන්ට් එකේ. මම ඒක දාන්නම් වීඩියෝ එක. එතකොට මේකෙන් ඊට පස්සේ ෆිල් කරන්න තියෙනවා ඊමේල් එක, මොබයිල් නම්බර් එක සහ පාස්වර්ඩ් එකක් ඔයා කැමති එකක් ගහන්න පුළුවන්. ඒක නැවතත් ගහන්න. ඊට පස්සේ මෙතන තියෙන අංකේ. දැන් මේක නම් තියෙන 47 කියලා. ඒක මෙතන ගහලා request registration කියන එක දෙන්න තියෙනවා. දුන්නට පස්සේ ඔයාට ඊමේල් එකක් එනවා. මේ තියෙන please check email and mobile. දෙකටම එනවා ගොඩක් දුරට. ඒකට එනවා verification code එකක්. ඊමේල් එකටත් එනවා මේ විදියට. එහෙම නැත්නම් ෆෝන් එකට එනවා මේ විදියට. ෆෝන් එකට එනවා කෝඩ් එකක්. right. ඊළඟට ඒ ඊමේල් එකේම click here to register කියලා link එකක් තියෙනවා. click here to register. ඔයා link එක click කරාම මේ තියෙන ෆොටෝ එක. link එක click කරාට පස්සේ ඔයාට එනවා verification code එක ගහන්න තැනක්. right. මේ steps ටික මම දෙනවා. දැන් මම මෙහෙම කිව්වට ඔයාලට වීඩියෝ එක ලැබෙනවා. සහ YouTube එකේ තියෙනවා. ගිහිල්ලා බලන්න. දැන් කොහොමද බලන්න පුළුවන් අපේ ගොඩාක්ම ස්ටුඩන්ට්ස් බලපු වීඩියෝස් වල ඒක උඩින්ම තියෙන එකක්. ඒක බලන්න පුළුවන් ඔයාලට ගිහිල්ලා දැනට YouTube එකේ. එහෙම නැත්නම් මම දෙවෙනිදාට මේකේ අඩු ටිකත් එක්ක ප්‍රොසීඩ් කරලා දාන්නම් ඒක සම්බන්ධව. right. දැන් මෙතන verification code එක දීලා continue කරාම ඔයාට account එක create වෙනවා. right.
account එක create කරාම මෙන්න මේ විදිහට application එක එනවා. online application එක. right? online. ඒකේ full name with initials, NIC number, male ද female ද, ඊළඟට phone number එක, email address එක, ගෙදර address එක, work කරන pharmacy address එක, ඔය දේවල් fill කරන්න තියෙනවා. මේ ටික ඉතින් ඔයාලට fill කරගන්න පුළුවන් කියලා. ඊළඟට pharmacist ගේ register number එක, pharmacist ගේ නම, pharmacist ගේ ගෙදර address එක, pharmacy address එක, ඔයාගේ O level results, ඔයාගේ A level results, campus ගියා නම් degree එකේ තියෙන details ටික, right? ඊට පස්සේ මෙතන තියෙනවා submit application කියලා. එතකොට ඊළඟට මෙතන වැටෙනවා application submitted successfully කියලා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔයාට log වෙන්න පුළුවන් නැවත account එකට. click here to log into your account. account එකට log වුණාම මෙන්න මේ විදිහට එනවා. දැන් username password ඔයාලට තියෙනවා. අර කලින් ගැහුවේ අපි හදාගත්තේ password එක. ඒක ගැහුවම ඔයාලට පුළුවන් sign in වෙන්න. sign in වුණාට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා. මෙතන ළමයි මම චුට්ටක් zoom කරන්නම්. මෙතන ඔයාලට පේන වෙදී දැන් මේ application එක තියෙනවා application number එකක් එක්ක. දැන් මේ නම් මේ පරණ හදපු එක මම කලින් හදපු එක. එතකොට application received කියලා මෙතන තියෙනවා. මෙතන edit කරන්න පුළුවන් application එක ඔයාට මොනවා හරි change වෙන්න ඕන නම් ඊට අමතරව select interview slot කියලා තියෙනවා කෙනවරේ. select interview slot. එතකොට ඒක click කරාට පස්සේ ඒක ඔයා click කරන්න ඕන. click කරාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙහෙම ලැබෙනවා. මෙතන තියෙනවා interview date කියලා. slot එකේ interview date. මෙතන click කරා. එතන click කරා. එතන click කරාම යාට මෙන්න මේ විදිහ එකක් එනවා. තේරෙනවද? මේ විදිහ එකක් එනවා. හරිද? ඔය විදිහට එනවා. dates එන. එතන ඔයා interview dates ඔතනින් අපිට select කිරීමේ හැකියාවක් තියෙනවා. select කරාට පස්සේ ළමයි මෙන්න මේ විදිහට පෙන්නනවා. දැන් හිතන්න මේ දවසේ fill කරන්න බෑ. ඕනට වැඩි බලන් හිටියොත් ඔය විදිහ තමයි පෙන්නන්නේ ආසානේ ඔක්කොම ටික. right. full. ඒ ස්ලොට් එක ෆුල්. ඔය විදිහට ස්ලොට්ස් පෙන්නනවා. එතකොට ඔයා ස්ලොට් එකක් කොහොම හරි ඔතනින් සිලෙක්ට් කරගෙන මෙතන කොළ පාටට පෙන්නන්නේ ස්ලොට්ස් available නම් කොළ පාට එක ක්ලික් කරලා ඊට පස්සේ ඔයාගේ ස්ලොට් එක කන්ෆර්ම්. අවසානයේ ඔයාට මේ විදිහට පෙන්නනවා ඉන්ටර්විව් ඩේට් එක මේ දවසේ. ඔයාගේ නම්බර් එක පළවෙනි නම්බර් එක. ඒ කියන්නේ එදා දවසේ. එතකොට ටයිම් එක මේ ටයිම් එක ඇතුලේ තියෙනවා. change or cancel interview කියලා තියෙනවා. දැනට ඒ වුණාට අලුත් ගයිඩ්ලයින් එක කියලා තියෙනවා. ඔයාට cancel කරන්න බෑ කියලා. right? හරි. right. ඔන්න ඔය ටික තමයි මට කියන්න ඕනුනේ. සහ ඕකට අදාළව දැන් දෙවෙනිදා වෙද්දි මම වීඩියෝ එක අලුතෙන්ම අප්ලෝඩ් කරන්නම්. ඔය අඩු කොටස් ටිකත් එක්ක දාලා. right? හරි. එහෙනම් මම මෙතනින් session එක complete කරනවා. Good night for your call and thank you for the participation. See you. Have a nice time, right? Good night.